ගමේ කෝපි කරේ දෙන්න දෙපැත්තේ දානදී කතව කතා බහට කඩේ පත්තේ රන්ට ගහන්නේ ගමේ රටේ ආහිමි අය ළමයිනේ ඔය පොඩු සාරම් බඩකට නෑ ළමයිනේ ගමේ කෝපි කරේ දෙන්න දෙපැත්තේ දානදී කතව කතා බහට කඩේ පත්තේ රන්ට ගහන්නේ කාලේ අස්වැදු කුඹුරුලිය පාළු වෙලා කලකරහන් අලජල කොටේ පෙඩින් පාළු මා ප්‍රමුඛම කොට අන්න බොන්න දුන් පරියට ලැජනද කාලේ කරන ගැටවලේ කඩෙල්ලට ගමේ කෝපි කරේ දෙන්න දෙපැත්තේ දානදී ගැටව කතා බහත් කඩේ පත්තේ රන්ත ගහන්නේ
වෙලා තලකොරහන් අලදෙල කොටෙන් පිටින් පාල වෙලා අම්මා අප්පා මොක මොකවත් කන්නේ බොන්නදුම් පලීර ලැජ්ජා නැති කාලේ කන්න ගැටවරයින කඩ දෙලියට ගමේ කෝපිකජේ දෙන්නගේ පැත්තේ දානදින් ගැටව කත බහකඩ එලිපත්තේ රංචු ගහන්නේ ගමේ රටේ ඔහෙනි අයිලමයිනේ ඔය පොඩ සාරන් වැඩකට නැලමයිනේ ගමේ කෝපිකජේ දෙන්නගේ පැත්තේ දානදින් ගැටව කත බහකඩ එලිපත්තේ රංචු ගහන්නේ संगीत निपुण महाचार्य सनत नंदसिरी कलाकारुवाई අද මේ දෙවන්ත ප්‍රසංගය එලෙස ඔබේ හදවත් වලට විවර කරමින් පුරා දශක ගණනාවක් කෙල කලාකෙත සංගීතයෙන් ගායනයෙන් පෝෂණය කළ ඒ ගැඹුරු ගාම්භීර ප්‍රතාපවත් හඬ පෞරුෂය මේ ලාංකීය ජනතාවගේ හදවත් වලට අපේ ආදරණීය රසික හිතවතුන්ගේ හදවත් වලට එලෙස දායාද කළේ. අද ඔහු වෙනින් පූර්ණ අනුග්‍රහකත්වය ලබා දුන්නා මංචි බිස්කට් සමාගමේ මිතුරු කැල. මංචි බිස්කට් සමාගමේ මිතුරු කැල තමයි ඒ ඔබේ ආදරණීය ප්‍රවීණ කලා ශිල්පියා සඳහා සාදර සමාදර දායකත්වය ලබා දුන්නේ. එමනම් ප්‍රිය හිතවතුනි ඔහුව වේදිකාවේ තබාගෙන ඊළඟට අප ඇයට ආරාධනා කරන බව ඔබ හොඳ ආකාරව දන්නවා. සඳුන් ගසක එතෙන සමන් වැලක් ලෙසින් මුළු සංගීත දිවියම ඔව්හා සුවඳවත් කරමින් අද ශ්‍රී ලංකාවේ සංදර්ශන වේදිකාව වගේම සියලුම විද්‍යුත් සංනිවේදන මාධ්‍යයන් වල නැතුවම බැරි පසුගියදා ලෝකේ රටවල් ගණනාවක සංචාරය කළ ඒ දයාබර ප්‍රවීණ ගායන ශිල්පිනියට අප ඔහුත් සමග එකතු වන්නට ඇරයුම් කරමු. එමනම් අදත් ඒ ලස්සන රෝස කරත්තේ සංගීත ලොවේ සවාරියක යන්නට මෙන්න වේදිකාවේ ඔබේ ආදරණීය ගායන ශිල්පිනී මල්කාන්ති නන්දසිරි සමග සනත් නන්දසිරි
ඒ වේදිකාවෙන් සමුගන්නේ ඔබේ ආදරණීය ප්‍රවීණ ගායන ශිල්පිනී මල්කාන්ති නන්දසිරි. අද මල්කාන්ති නන්දසිරි සහ සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි අපේ ආදරණීය ප්‍රතිභාපූර්ණ කලා යුගල වෙනුවෙන් අපට අනුග්‍රහකත්වයේ දායකත්වය ලබා දුන්නේ මංචි බිස්කට් සමාගමේ මිතුරු කැලයි. මංචි බිස්කට් සමාගමේ මිතුරු කැලට අපේ සංවිධායක මඩුල්ලේ ප්‍රණාමය ප්‍රසාදයේ මේ අවස්ථාවේදී පිරිනමනවා. ඒ ඔබේ ආදරණීය ගායන ශිල්පීන් යුවල වෙනුවෙන් සාදර සමාදර දායකත්වය ලබා දීම පිළිබඳව රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ්බැක් හැඩවැඩ කරන දැඩිගමු අක්කර 10 මේ ලිටරින් ක්‍රීඩා සමාජයේ ශ්‍රී දේවමිත්‍ර විදුහල් ක්‍රීඩාංගණයේ සිටයි පළවන වතාවට මේ සා විශාල දැවැන්ත සංගීත අපසංගයක් ඔබට නොමිලේ තිළින කරන්නේ. එමනම් ඒ ආදරණීය ප්‍රතාපයත් හඬ පෞරුෂය නායකත්වයට මෙතෙන් පටන් මේ සුන්දර වේදිකාව ෆ්ලෑෂ්බැක් කොල්ලෝ ටිකත් එක්ක බාර කරන්නයි මා දැන් සූදානම් වන්නේ. ඇතෙම සංදර්ශන වේදිකාව ගැන කතා කරන විට ගලා හැලෙන මහා දිය දහරාවක් ලෙස ප්‍රසංග කලාව හරහා ඇදී ගිය ශ්‍රී ලංකාවේ පමණක් නොව දේශ දේශාන්තර රට රටවල් වල පවා තමන්ගේ අභිමානය නාම මාත්‍රය අපූර්ව ලෙස සනිටුවන් කළ ඒ උදාරතර ආදරණීය කලාකරුවාට අපි මේ සුන්දර වේදිකාවට ආරාධනා කරමු. විටක ගීපද රචකයෙක්, තනු නිර්මාණ ශිල්පියෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, එවන දයාබර හිතවතුනි හිතවදියනි ගායන ශේෂ්ත්‍රයේ අද මුදුන් හිණිපෙත්තේ වැජවෙන ඒ අපූර්ව ආදරණීය කලාකරුවා තවත් විටක පුංචි රිදී තිරය හරහා ඔබේ හදවත් වලට හීන හතක් අරගෙන එන ආදරණීය දයාබර නිවේදන ශිල්පියෙක්. තවත් විටක නුදුරු අනාගතයේදී රූපවාහිනී රංගන ප්‍රතිභාව ඔබේ හදවත් වලට ගෙන එන රංගන ශිල්පියෙක්. එහෙමනම් සරස්වති දේවිය මේ අපූර්ව කලාකරුවාට හැම දායාදයක්ම ලබා තිබෙනවා කිව්වොත් ඒක මං හිතන්නේ අතිශෝක්තියක් නෙමෙයි කියලා මට හිතෙනවා. මේ වසර ඔහුගේ ජීවිතයේ වාසනාවන්ත සුන්දරම වසරයි. People's Awards එහෙමනම් ස්ලිම් නෙල්සන් සම්මාන දෙකක් එක විට දෝතේ දරා ගන්නට මේ රටේ වර්තමානයේ කලාකරුවෙකුට වාසනාවක් ලැබුණා නම් ඒ ආදරණීය අපූර්ව කලාකරුවාගේ නාමය අනිවාර්යෙන්ම ෆ්ලෑෂ්බැක් නායකයාට හිමි වෙනවා. එහෙමනම් දයාබර හිතවතුනි හිතවදියනි මෙතෙන් පටන් මේ සොඳුරු ෆ්ලෑෂ්බැක් සංගීතමය නෞකාව ඔබේ හදවතේ යාත්‍රා කරවන්නට ෆ්ලෑෂ්බැක් නායකයාට, නාවිකයාට, කප්පිත්තට, කැප්ටන්ට දෙන්න බාන්න රත්තරන් අත් එකට එකතු කරලා හයියෙන් කෑ ගහලා හොඳ අප්‍රසනාද මෙන්න ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු. Thank you. Roshan Fernando. Then the Sunday. Ivara Yudde. Right. ලස්සන මූණු ටිකක් අද අපිට දකින්න ලැබෙනවා. ඉතින් මම හඳුන්වා දුන්නු කෙනා ගැන මම පස්සේ කියන්නම්. මොකද එයාලා ගැන ගොඩක් දේවල් තියෙනවා කියන්න. මුලින්ම මගේ ස්තුතිය මේ වගේ සංගීත ප්‍රසංගයක් බොහොම පිළිවෙලට විධිවත්ව සංවිධානය කළ අපේ ආදරණීය සංවිධායක මණ්ඩලයට. මොකද පිළිවෙල කියන දේ මම ගොඩක් බලන කෙනෙක්. පිළිවෙල නැති තැන එතන අපිළිවෙලයි. ඒක නිසා අපි මේ රසිකයන්ට දෙන දේ හොඳ දේ දෙන්න උනා. එතකොට තමයි අපිට හරියන්නේ. ඒක නිසා සංවිධායක මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් සුනිල් මට නිතර දුරකථනයෙන් කතා කර ප්‍රසංගයේ කොහොමද වෙන්න ඕනේ, මොන විදිහටද කරන්න ඕනේ, රොෂාන් අයියේ හොඳ ෂෝ එකක් කරන්න ඕනේ කොහොමද කියලා මගෙන් උපදෙස් ගත්තා. ඉතින් සුනිල් ඇතුළු කොල්ල සෙට් එක බොහොම ලස්සනට ප්‍රසංගයේ සංවිධානය කළා. අත උස්සලා දෙන්න ගමේ කොල්ල සෙට් එකට සද්ද මගේ යාළුවෝ සේරවා. අනර්ගයි. රයිට් අපි වැඩේ පටන් ගමු. ඔයගොල්ලෝ දන්නවා රටක් ජාතියක් හරියට හෙටක් ගැන විශ්වාසයක් නොතිබුණු අපි හෙට ගැන දැන් විශ්වාසයෙන් ජීවත් වෙනවා. එදා රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, බුද්ධ්‍යංශ මේ සියලු සහෝදරයන්ට ෆ්ලෑෂ්බැක් උත්තමාචාර්ය අද මෙසේ පුද කරන වගයි.
රැකරණයි සියලු දෙවියන්ගේ දස මහයාන පරපුරේ නිරුවනේ සොයුරනේ නිරුවනේ සොයුරනේ ආස පොළවෝ සොයුරුමානේ අපට රැකවල් Di sana udah Lasanai, thank you. Niamai, let's go. Antima satane husmata samavi Vishmita vukamane Kampana Singha Putunde Wanniye Mahakalaye Bala Porottuwa Ratata Genalla Atadiga Seemave Udairat Payai Abhimane Obai Deka Jeeve Ada ussala wage malila Lasanai Palinda udah Niamai, thank you. Giniyam velle liyavi ussar munaka hati duk vinda sitse ne pasu besise mara kulvalada kati yutukama papue surakina soyure depaya mage atsidi ekekumetetni tahasu putunge sena penatade Yeah! Whoa! Sri Lanka! We love you! Sunday! ඉවරයි යුද්ධේ කොටදිය ගුවනේ රටවට පවුරේ මුළු 24 පැයේ නොනිදන දෙනෙතේ එළියයි සුවසේ යුගයක් එළිය කළේ